welcome back to my YouTube channel. ඉතින් ළමයි මම අද ගෙනාවේ day blog එකක්. දැන් මේ දවස් ටිකේ මම ගෙන day blog කියලා ඔයාලා හිතන්නේ නැති. නෑ මම ගෙන study blog ගේනවා, ඒ වගේම weekly blog ගේනවා. මම ඉතින් එක එක blog ගේන එක දවසට මට පුළුවන් විදිහට ඔයාලා blog ගේනවා. ඉතින් ළමයි වීඩියෝ එක බලන්න කලින් ඔයාලා මගේ channel එකට අලුත් එක්ක ඉන්නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ළමයි මේ පෙබරවාරි මාසේ තවත් ලස්සන සෙනසුරාදා දවසක්. අද 7 වෙනිදා අපේ මල්ලි කෙනෙක්ගේ බර්ත්ඩේ එකක්. ඉතින් ළමයි මම මේ පෙබරවාරි මාසෙට ගෙනාපු පළවෙනි බ්ලොග් එක තමයි මේක. ඉතින් තවත් ලස්සන බ්ලොග් මම ඔයාලට ගේන්නම්. ඉතින් මේ දැන් මම පෙන්නගෙන යන්නේ මගේ බුලට් 2026 හද බුලට් ජර්නල් එක. ඒක නම් ඇත්තටම ලස්සනට හැදුවා. චුට්ටක් ඇතත් ඇති. මේ මගේ ජනවාරි කවර් පේජ් එක ලස්සනයි නම් ලයික් එකක් දාගෙන යන්න. ඉතින් මේ තියෙන මගේ ස්ටඩි ට්‍රැකර් එක, මේ තියෙන මගේ YouTube page එක. ඊට පස්සේ ජනවාරි මාසෙට goodbye කියලා මේ මගේ පෙබරවාරි මාසේ බුලට් ජර්නල් එකේ කවර් පේජ් එක. ඉතින් ඒකේ to do list goal එහෙම ඒ page එක වෙන් කරගත්තා. ස්ටඩි ට්‍රැකර් එක, YouTube page එක ඔක්කොම හදාගත්තා. ඉතින් ළමයි මම දැන් ඔයාලට මේ දාලා තියෙන ලස්සන ස්ටඩි ටේබල් ටික. ඒ විදිහට ඔයාලා ස්ටඩි ටේබල් එක චුටි වෙනස්කම් ටිකක් කරලා ලස්සනට හදාගන්න පුළුවන්. මමත් මේ වගේ තියෙන එක ලස්සනට හදාගත්තේ. ඉතින් ළමයි මෙන්න මේ වගේ දේවල් ටිකක් print out අරගෙන ඔයාලා ස්ටඩි ටේබල් එකේ යාලෝ ගන්න පුළුවන්. මේ එහෙම එකක්. ඊට පස්සේ තවත් මේ විදිහට හදන්න පුළුවන්. ඇත්තටම ලස්සනයි. මමත් එහෙම කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ළමයි මම දැන් හදන්නේ මගේ පොත් මේසේ. ඒ කියන්නේ මගේ ස්කූල් පොත් ටිකක් තියෙනවා ඒක උඩ. අපේ අම්මා බැන හිටියේ මට මේ පොත් මේසය අස් කරගන්න නැහැ කිකියා. ඒක හිම ඉතින් අම්මා තව බයින්න කලින් මගේ පොත් මේසය හදාගන්න තමයි හදන්නේ. ඉතින් ළමයි ඔයාලත් බලන්නකෝ මම කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ළමයි මම මේ අද දවසේ ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ඔයාලට මේ දාලා තියෙන්නේ. එක දිගටම මම කරන වීඩියෝස් නෑ. අනිත් කියන්නේ අනිත් කරන ඒවා එහෙම තියෙනවා. ඉතින් මේක එහෙම නෑ. ඉතින් ගණන් ගන්න නැතුව මගේ වීඩියෝ එක බලන්න. ඉතින් ළමයි මම ගොඩක් දුරට ඔයාලට වීඩියෝස් ගේන්නේ සෙනසුරාදා දවසක. ඒ කියලා කිව්වොත් මට සඳ වගේ දවස්වල ස්කූල් තියෙනවා නැත්නම් මොකක් ක්ලාස් එකක් තියෙනවා. ඒක හින්දා මම සෙනසුරාදා දවස්වලට තමයි ඔයාලට බ්ලොග් එකක් ගේන්නේ. ඉතින් ළමයි කොහොම වුණත් කමන්නේ නැහැ. ඔයාලට මම මොකක් හරි බ්ලොග් එකක් ගේනවා නම් ඉතින් මම ළඟදී තමයි ලස්සන වීඩියෝ ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක හින්දා ඔයාලා දන්න යාළුවන්ටයි ඒ වගේම ඔයාලා දැන් මේ වීඩියෝ එක බලලා ඉන්නවා නම් මේ channel එක subscribe කරන්න කියලා කියනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙමත් මුණ ගැහමු. bye bye.